කතා කරමු. ළමයි පොඩ්ඩක් අතහැරලා දාන කොටසක්. ස්ථිර ප්‍රතිරෝධකයක අගය හොයන ආකාරය. මේක ටිකක් හරි ලේසි. හැබැයි ළමයි මේක ටිකක් අමාරුයි කියලා අතහැරලා දානවා. හැබැයි හරිම පහසුයි ස්ථිර ප්‍රතිරෝධකයක අගය සොයන එක. මේකට අපි කියනවා වර්ණකේත ක්‍රමය කියලා. වර්ණකේත ක්‍රමය. ඒත් මේකේ තියෙන ප්‍රතිරෝධක වල ස්ථිර ප්‍රතිරෝධක වල මෙන්න මේ වගේ වර්ණ තීරු ටිකක් තියෙනවා. මෙන්න මේ විදිහට වර්ණ තීරු ටිකක් තියෙනවා. මෙන්න මේ වර්ණ තීරු භාවිතා කරලා ඒ ප්‍රතිරෝධකයේ අගය හොයා ගන්න ඕනේ. ඕම් වලින් කීයද කියලා අගය හොයා ගන්න පුළුවන්. හරි පහසුයි. එතකොට ඒක තමයි වර්ණකේත ක්‍රමය කියලා කියන්නේ. එතකොට මේක මේ වගේ ඔයාලට මේ වර්ණ වලට අදාළ අංකයක් තියෙනවා. මෙතන මේ කළු වලින් පටන් ගන්නෙ. කළු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම්, අලු, සුදු. මෙන්න මෙතෙන්ට එනකම්. කළු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම්, අලු, සුදු. මෙන්න මේ වර්ණ ටික. ඉතින් මේ වර්ණ වලට අදාළ සංඛ්‍යා තමයි කළු කියන්නේ 0. දුඹුරු කියන්නේ 1. රතු කියන්නේ 2. ඒ පිළිවෙලට 3 4 5 6 7 8. වයිට් කියන්නේ 9. සුදු නේද? එතකොට දැන් මේ වර්ණ පිළිවෙල කටපාඩම් කරගන්න ඕනේ නැහැ. බොහෝ විට පේපරේ මේ වගේ ප්‍රශ්නයක් දෙනවා නම් මේකෙන් ඒ වර්ණ වලට දාලා සංඛ්‍යාව ඔයාලට දෙනවා. එහෙනම් මේක කටපාඩම් කරගන්න ඕනෙම කියලා උවමනාවක් නැහැ. හැබැයි ඉතින් මතක තියාගන්න එක හොඳයි. එහෙම දෙයි කියලා මට බලාපොරොත්තු වෙන්නත් බෑ. නොදීන්නත් පුළුවන්. ඒ හින්දා මේක පොඩි වර්ණ ටිකක් තියෙන්නේ. ඒක මතක තියාගන්න. එතකොට අපි බලමු දැන් කොහොමද මේකෙන් ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධක අගය සොයන්නේ කොහොමද? සහන අගය සොයන්නේ කොහොමද? ප්‍රතිරෝධක පරාසය හොයන්නේ කොහොමද කියලා බලමු. අපි ගමුක ප්‍රතිරෝධකයක්. හරි දැන් මම ප්‍රතිරෝධකයක් ගත්ත ස්ථිර ප්‍රතිරෝධකයක්. ඔයාලට පේනවා මෙතන වර්ණ ටිකක් තියෙනවා. තැඹිලි, රතු අවසන් 4 වෙනි එක රන්. අපි මුලින්ම මේ ප්‍රතිරෝධකයක අගය හොයන්න භාවිතා කරන්නේ මෙන්න මේ පළවෙනි වර්ණ තීරු තුන. තැඹිලි, රතු. අර රන් කියන එක 4 වෙනි එක දැන්ම ඔයාලා බලන්න එපා. දැන් අපි මෙන්න මේ වර්ණ තුන භාවිතා කරලා මෙන්න මේ දීලා තියෙන ප්‍රතිරෝධකේ අගය හොයමු. දැන් බලමුකෝ. තැඹිලි. අපි බලනවා මෙතනින් තැඹිලි කියන්නේ කීවෙනි සංඛ්‍යාවද කියලා. ඔයාලට පේනවා මෙතන තැඹිලි කියන්නේ අංක 3. එහෙනම් අපි 3 ලියනවා මෙහෙම. ඊළඟට බලනවා දෙවෙනි වර්ණය. දෙවෙනි වර්ණය මොකද්ද? රතු. අපි රතු වලට අදාළ සංඛ්‍යාවක් ලියනවා. රතු කියන්නේ කළු, දුඹුරු, රතු කියන්නේ 0 1 2. රතු කියන්නේ 2. එහෙනම් 2ට අදාළ වර්ණයක් රතු වලට අදාළ සංඛ්‍යාවක් ලිව්වා 2. ඊට පස්සේ අපි කරන්නේ ಗುಣ කිරීමක් දානවා. ඔන්න පළවෙනි වර්ණ දෙකට අදාළ සංඛ්‍යා දෙක ලියලා ಗುಣ කිරීමක් දානවා. ඊට පස්සේ 10ක් දානවා මෙතෙන්ට. අපි තාම තුන්වෙනි වර්ණයට අදාළ සංඛ්‍යාව ලිව්වේ නැහැ. හැබැයි අපි තුන්වෙනි වර්ණයට අදාළ සංඛ්‍යාව ලියන්නේ මේ 10 බලයක් විදියට. ඒ කියන්නේ රතු කියන්නේ ඒ දෙකනේ. එහෙනම් අපි මෙතන ලියනවා 10 දෙවෙනි බලය කියලා. දැන් ඔයාලට පේනවා අපි ලිව්වා පළවෙනි වර්ණයට අදාළ සංඛ්‍යාව ලිව්වා. තැඹිලි කියන්නේ 3. දෙවෙනි වර්ණයට අදාළ සංඛ්‍යාව ලිව්වා. රතු කියන්නේ 2. ඊට පස්සේ ಗುಣ කිරීමේ ලකුණ දැම්මා. ඊට පස්සේ තුන්වෙනි වර්ණයට අදාළ සංඛ්‍යාව ලියන්නේ 10 බලයක් විදියට. 10 රතු කියන්නේ 2 නිසා 10 දෙවෙනි බලය. දැන් අපි මේක සුළු කරගමු. 32 ಗುಣ කිරීම 10 දෙවෙනි බලය කියලා කියන්නේ 1.2යි. දැන් 32 100ෙන් ගුණ කරාම 32 ලිව්වා 0.2ක් දැම්මා. ඔන්න දැන් මේකේ ප්‍රතිරෝධක අගය 3200. අපි දැන් මේ ස්ථිර ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධක අගය හොයාගත්ත 3200යි කියලා. හැබැයි දැන් මේ ප්‍රතිරෝධක අගය 3200 වුණාට සාමාන්‍යයෙන් ප්‍රතිරෝධක වලින් කරන්ට් එක විදුලි ධාරාවක් යනකොට ඒවා රත් වෙනවා. සහ මේවා නිකන් තියනකොට සිසිල් වෙනවා.
එතකොට මේ වගේ ප්‍රතිරෝධය වෙනස් වෙන්න පුළුවන්. 3200 වුණාට මේකේ මේ ප්‍රතිරෝධය මේකේ ප්‍රතිරෝධකගේ වෙනස් වෙන්න පුළුවන්. ආන්ගේ වෙනස් වෙන්න පුළුවන් පරාසය හොයාගන්න තමයි මේ හතරවෙනි වර්ණ තීරුව තියෙන්නේ. මේ රන් කියලා තියෙන්නේ. දැන් ඒ හතරවෙනි වර්ණ තීරුව මේ වර්ණ 9ට අදාළ එකක් නෙවෙයි. ඒක වෙනම තියෙනවා යටින් gold, silver මේ රන් රිදී කියලා තියෙනවා. ඒකේ බලනවා අපි මේ රන් වලට අදාළ අගේ මොකක්ද කියනවා 100%යි කියලා. 100%යි. එහෙනම් මේකේ අගේ වෙනස් වෙන්න පුළුවන්. 3200න් 100%ක් අඩු වෙන්නත් පුළුවන්. 3200ට වඩා 100%ක් වැඩි වෙන්නත් පුළුවන් අපි මේ ලියපු ස්ථිර ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය. එතකොට අපි බලමු මේකේ සහනගය හොයාගමු බලන්න. සහනගය හොයන්න හරි ලේසි. ඒ කියන්නේ 3200 දැන් තියෙන්නේ රන්නේ. රන් කියන්නේ 100%යි. මේක ගුණ කරන්න ඕනි 100%යි. 3200න් 100%ක් කියන්නේ කීයද බලන්න ඕනේ. එතකොට බලමු. right 160යි. දැන් ඔයාලට පේනවා 160ක්. ඒ කියන්නේ මේකේ ප්‍රතිරෝධය වෙනස් වෙන්න පුළුවන්. 160ක් අඩු වෙන්නත් පුළුවන්. 160ක් වැඩි වෙන්නත් පුළුවන්. එහෙනම් අපි මේකේ ප්‍රතිරෝධක පරාසය හොයමු බලන්න. ප්‍රතිරෝධක පරාසය හොයමු දැන්. ප්‍රතිරෝධක පරාසය. දැන් 3200න් 160ක් අඩු වුණාම අපිට පුළුවන් 3200 අඩු කරනවා 160. අපිට අගයක් එනවා කීයද? 3040යි කියලා. අපි දැන් 3200ට 160ක් එකතු කරලා බලමු. 3200 එකතු කරනවා 160. එතකොට එනවා 3360ක්. එහෙනම් මෙන්න මේ අපි අර ඇඳපු ප්‍රතිරෝධකේ ප්‍රතිරෝධක පරාසය වෙන්නේ 3040 සිට 3360. මේක තමයි ප්‍රතිරෝධක පරාසය. දැන් මේක තමයි ප්‍රතිරෝධක අගය 3200. මේක තමයි සහනගය 160. මේක තමයි ප්‍රතිරෝධක පරාසය. අර අපි අඳු ප්‍රතිරෝධයේ 3040 සිට 3360 දක්වා. ඉතින් මම හිතනවා මෙන්න මේ සරල පැහැදිලි කිරීමෙන් ඔයාලට ස්ථිර ප්‍රතිරෝධකයක වර්ණකේත ක්‍රමයට ප්‍රතිරෝධක අගය හොයාගන්න පුළුවන් කියලා.